හරි එහෙනම් අයිබෝන් කියලා පිළිගන්නවා අපේ සෙකන්ඩ් එපිසෝඩ් එකට අපේ දෙවෙනි එපිසෝඩ් එකට අපි අපේ ෆස්ට් එපිසෝඩ් එකේදී කතා කරා අයියෝ එපිසෝඩ් එකට ඔන්නයි මතක් ගානේ අයිබෝන් කියලා පිළිගන්නවා එහෙනම් ඔන්න අපේ channel එකට ආපහු අද අපේ සෙකන්ඩ් එපිසෝඩ් එක තමයි මේ විදිහට අපි රෙකෝඩ් කරන්නේ අපේ පළවෙනි එපිසෝඩ් එක කියන්නේ අපේ ෆස්ට් එපිසෝඩ් එකේදී අපි කතා කළා මොනවද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ මොනවද අපි කතා කරන්නේ ඕගොල්ලන්ට කොහොමද අපිත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ දේවල් අපිත් එක්ක කොහොමද බෙදා ගන්න පුළුවන් වෙන්නේ කියලා කතා කරා. එතකොට අපි අද කතා කරන්න යන්නේ අපේ ටිකක් ස්ට්‍රක්චරල් මාතෘකාවක් සම්බන්ධව. දැන් අපේ පළවෙනි එපිසෝඩ් එකේදී අපි කතා කළේ එහෙම ස්ට්‍රක්චරල් දෙයක් නෙමෙයිනේ. ටිකක් විසිරිච්ච දේවල් ටිකක් එක්ක අපි මොනවද මේ වැඩෙත් එක්ක කොහොමද අපි ආතල් වෙන්නේ මේ වැඩෙත් එක්ක අපි කොහොමද කුයි වෙන්නේ සහ අපිට කැමරාව ඒ කියන්නේ මට නම් තාම බයයි උඹලට කැමරාව සහ මේ මයික් එකත් එක්ක තියෙන එක්සයිට්මන්ට් එක අපි කොහොමද බැලන්ස් කරගන්නේ කියන වැඩේ තමයි අපි පළවෙනි එපිසෝඩ් එකේදී කරගත්තේ. පළවෙනි එපිසෝඩ් එකේදී ගිටාර් එක පෙවුන්නේ නැහැ. දැන් ගිටාර් එක පේනවා. පළවෙනි එපිසෝඩ් එකේදී ලස්සන. ඔව්. ඒ 5th එක නැත්තේ. ඒ 5th එක තමයි නැත්තේ. කොහොම හරි දැන් මේ එපිසෝඩ් එකේදී ඔක්කොම ටික හදාගෙන අපි කතා කරන්න යනවා. ඒ 5th එක කිව්වේ ඒ 5th එකද නැත්නම් ඒ 5th එකද? නෑ නෑ මේ 5th එක. මේකේ තියෙන ඒ 5th එක. හරිද? ඒක තමයි නැත්තේ. එතකොට අද ඔක්කොම ටික වෙනස් වෙලා තියෙනවා. මගේ ෂෝටයි ටීෂර්ට් එක ඇරුණා. හරි. අපි අද කතා කරන්න යන මාතෘකාව තමයි මේ ඒ කියන්නේ මේක මාතෘකාවක් විදියට නෙමෙයි අපිට ඕනේ මේ වැඩේ අස්සට ටිකක් දෙන ප්‍රශ්නයක්. ස්ට්‍රක්චරල් දෙයක් ගේන්න. විනය විරෝධී වැඩක් කළාට පස්සේ ළමෙක්ව මේක ගොඩක් බහුතරයක් ඒ කියන්නේ සුලභ වශයෙන් දකින්න ලැබෙන දෙයක් අපි ප්‍රොසෙස් එක ASCII විනය විරෝධී වැඩක් කළාට පස්සේ ළමෙක්ව ඇකඩමික් එකෙන් එහෙමත් නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම පාසලෙන් නිරපාවරණ එක එළියට දාන එක සහ දඬුවම් දෙන එක ටිකක් ඒ කියන්නේ ඒ ළමයාගේ මානසිකව බලපෑම් වෙන විදිහකට ඒ ළමයාට දඬුවම් දෙන එක කොච්චර සාධාරණද හරිද වැරදිද කියන එක අපි පොඩ්ඩක් එළියෙන් තියාගමුකෝ කොච්චර දුරට මේ සාධාරණද ෆෙයර්ද කියන කාරණාව සම්බන්ධව තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ මේ වැඩේ ගැන? ඔතනදී දැන් දඬුවම් කරන කෑල්ල අපි පොඩ්ඩක් පස්සේ කතා කරමු. මොකද පාසල කියන පද්ධතිය සහ කියන්නේ අධ්‍යාපන ආයතනයක් හෝ පාසල කියන පද්ධතිය අපි අධ්‍යාපන ආයතන කියලා දැනුනොත් පොඩ්ඩයි එළියට මොකද අපිට අධ්‍යාපන ආයතන ගත්තාම පෞද්ගලික අධ්‍යාපන ආයතන පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා ඊට පස්සේ තෘතීයික අධ්‍යාපන ආයතන තියෙනවා. ඔව්. තෘතීයික අධ්‍යාපන ආයතන සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන මූලික වශයෙන් ඒගොල්ලන්ගේ ફોකස් එක තියෙන්නේ දැනුම සහ වෘත්ති අධ්‍යාපනය. ඔව්. පාසල කියන එකත් එක්ක තමයි මම මේ අපි මාතෘකාවට මේක ගැලපෙන්නේ. මොකද ගැලපෙන හේතුව තමයි පාසල කියන එකෙන් අපි බලාපොරොත්තු වෙනවා විනය, ඊට පස්සේ අධ්‍යාපනය, ඊට පස්සේ එතනින් ගියාම හික්මීම මේ හැමදේම එක්ක සමාජයට වැඩදායි පුරවැසියෙක් බිහි කරන එක. ඔව්. ඒතකොට මට ওই ප්‍රශ්නේ ඇත්තටම ගොඩ නැගෙන්නේ මම 9 වසර 10 වසර වගේ ඉන්න කාලවලදී. මොකද හේතුව මම දැකලා තියෙනවා මේ ඉස්කෝලේ ඇතුලේ විනය විරෝධී දෙයක් කරපු ළමයින්ව පාසලෙන් ඉවත් කරනවා. මට මේක හරි ප්‍රශ්නයක්. මොකද පාසල කියන ආයතනය තියෙන්නේ අර කිසිම හැඩයක් නැති මැටි ගුලිය ලස්සනට හැඩ කරලා අවුට්පුට් එකක් එළියට දානවා. මොකද ළමයෙක් කියන කෙනා පාසලට එන්නේ කිසිම දෙයක් බොහෝ දුරට දන්නේ නැතුව. මේක නර්සරි එඩියුකේෂන් විතරයි යාලා ගන්න. දැන් අතරම ගත්තොත් හරියට එඩියුකේෂන් ඩෙන්මාර්ක් වගේ රටවල් ගත්තාම නර්සරි එකේ වගේ තැන්වල ළමයින්ට අකුරු කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිදහස දීලා තියෙන්නේ ඉස්සෙල්ලාම හදාගන්න දීලා තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ කෝඩිනේෂන් ෆිසිකල් කෝඩිනේෂන් කියන්නේ කොහොමද මේ අත වැඩ කරන්නේ මම කොහොමද දේවල් අල්ලන්නේ ඇඟිලි වලින් මේවා කරන්නේ ඒ වගේ දේවල් ඊට පස්සේ තමයි ඒ ළමයින්ට මේ පැන්සලක් හසුරව ගන්න ආකාරය අකුරු පාවිච්චි කරන ආකාරය sannivedanaya කරන දේවල් ඔය වගේ ඔය බරපතල දේවල් ටික ළමයින්ට දෙන්නේ. ඉතින් එතකොට අපි හරි විදිහට ගත්තොත් පාසලකට එනකොට මේ ලංකාවේ ගත්තාම නම් දැන් ඔය මොන්ටිසෝරි යවන කාලේ ඉඳලා ළමයින් ඉංග්‍රීසි පන්ති වලට අර පන්ති වලට මේ පන්ති වලට ඕවට ඔක්කොම යවනවා. නර්සරි එක ගත්තාමත් නර්සරියෙන් try කරන්නේ ඉස්කෝලේට යනකොට ළමයින්ට අකුරු ලියන්න පුළුවන් කරලා යවන්න. මට මතකයි අපි පොඩි කාලේ හෝඩිය පන්තියේ තිබුණේ සෙල්ලම් ගෙවල් දාන්න. ඔව්. හෝඩිය පන්තිය අපි යනකොට බෝනික්කෝ කාර් අරවා මේවා අරන් ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා ඉස්කෝලේ. යාළු අම්මලා තාත්තලා අර එච්චර කාලයක් අම්මලා තාත්තලත් එක්ක ගැවසිච්ච ළමයි අම්මලා තාත්තලාගෙන් එහාට ගිහිල්ලා පියර් ගෲප් එකත් එක්ක. ඒ කියන්නේ තමන්ගේ සමකාලීනයන් එක්ක කොහොමද සම්බන්ධතා නිර්මාණය කරගන්නේ කියන එක තමයි
ප්‍රයිමරි එකේදී නර්සරි එකේදී ළමයින්ට බොහෝ වෙලාවට උගන්වන්න ඕනි කියන එක චයිල්ඩ් සයිකොලොජිස්ට්ලා එහෙම නැත්නම් ළමා අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව ළමා මනස පිළිබඳ විශේෂඥයන් කියලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඒ ඇස්සේ අපි මොකද්ද කරන්නේ ළමයින්ට ඉස්කෝලේට ගිය ගමන් උත්සාහ කරනවා මේ අපේ තියෙන විභාග රටාවටත් එක්ක මේ පුෂ් එකත් එක්ක දේවල් උගන්වන්න. ඔව්. ඒ කියන්නේ තනිකර ඒ කියන්නේ මාකටිං ස්ට්‍රැටජි එකක් හදාගෙන තියෙනවා නේද? ඒ කියන්නේ අනිවාර්යයෙන් තියෙනවා. ඒ කියන්නේ ඕකත් එක තැනකදී දැන් අයියා ඔය කතා කරන මාතෘකාවත් එක්ක ටිකක් සම්බන්ධයි. ඒ කියන්නේ මේ එක තැනකට සම්බන්ධ වෙන්නේ දැන් ඔයා අහන ප්‍රශ්නෙම මම මේ වෙන වචන වලින් කියන්නේ. ඒ කියන්නේ මේ තවදුරටත් පාසල කියන මේ ආයතනයේ තියෙන මේ මාකටිං ප්‍රොසෙස් එක ළමයා මත පදනම් වෙනවද? ඒ කියන්නේ පාසල් ළමයා මත පදනම් වෙනවද නැත්නම් ළමයා පාසල මත පදනම් වෙනවද කියන කාරණාව. ඒ කියන්නේ මේ පාසල ලස්සන වෙන්නද ළමයින් ඕනේ. දැන් ඔය ප්‍රශ්නේ මට සමාවෙන්න මේ කියන්නේ මම නිග්‍රහ කරනවා නෙමෙයි සහ මේ අපි මේ වලේ පණ්ඩිතයෝ වෙන්න හදනවා නෙමෙයි. කියන්නේ අපිට දැනෙන මේ පොඩි කිචි දේවල් ටිකනේ මේ කතා කරන්නේ. එතකොට මේ එක්තරා කාලයකදී මගේ අත්දැකීමත් එක්කත් මම කල්පනා කරපු දෙයක් තමයි ඔය අපි පොඩි ප්‍රෝග්‍රෑම්ස් වලට ස්කෝලස්සට කාලාන්තරයක් ගියානේ කියන මම මේ රැවුල්වන්න කරාබු දාන්න කලින් සතෙක් වෙන්න කලින් මම ඔය ස්කෝලස්සට ගිහලා පොඩි ළමයින්ට පොඩි දේවල් ටිකක් කියලා දෙමින් හිටපු කාලයක් මගේ ජීවිතය ඇසෙදී. එතකොට ඒ කාලෙදි මට මුණ ගැහිලා තියෙනවා ඉස්කෝල පට්ට ලස්සනයි. මාර ලස්සනයි. කියන්නේ මාර මේ පිළිවෙලයි හරිම ලස්සනයි. උන්ගේ ලොකුවට මාකට් කරන බැනර් එකේ තියෙන්නේ මේ 5S වලට අනුගතයි. සමහරකට සම්මානත් හම්බෙලා තත්ති සම්මාන තියෙනවා. හරිද? ඇතුලේ ළමයින් ගාවට ගියාම උන්ගේ ඇටිටියුඩ්ස් පට්ට බොකයි. හරිද? එක්ක අනිත් එකාගේ පුකට පැන්සලකින් අයිනවා. හරිද? ඒ කියන්නේ ඒවත් අර අපි කරපු අරමුණු නෙමෙයි උන්ට තියෙන්නේ. හරි වෙන මොනවද මන් දන්නේ ඇටිටියුඩ්ස් ප්‍රශ්න තියෙනවා මිනිස් ඒ ළමයින්ගේ ඇස්සේ. එතකොට මේ මං හැම වෙලාවෙම කල්පනා කරපු දෙයක් තමයි ඒ කියන්නේ පොඩි උන් ඉන්න විශේෂම ප්‍රාථමික පාසල්. හරිද? පොඩි උන් ඉන්න චූටි මේ ඇච්චෝ බැච්චෝ දුවන පයින් අනිත් එකත් එක්ක කොස් ගස් නගින. හරිද? කොට්ටම්බ තලාගෙන කන කියන්නේ ඔයයි මයි දෙන්නම ගිහිල්ලා තියෙන එකම ප්‍රයිමරි ස්කූල්. සහ ඔයාගේ නැගණියන් දෑ ගිහිල්ලා තියෙන්නේත් මාත් එක්ක මගේ සම වයස් මං ගියේ ප්‍රයිමරි එකටම තමයි. එතකොට අපි ඒම කොට්ටම්බ තලාගෙන කාපු අනිත් එකත් එක්ක පොඩි මේ බංකර් හදාගෙන පොඩි කෝටු කෑලි තියාගෙන වෙඩි තියාගත්ත ඉන්න එහෙම හරි ජකා ජයලා ಜಾති. හරිද? එතකොට අපි ගෙදර එන්නේ හඩ්ඩු ගාගත්ත දූවිලි ගාගත්ත ඒ කියන්නේ දුඹුරු පාට වෙච්ච යුනිෆෝම් එකක් අරගෙන ගිහිල්ලා දුඹුරු ඇඳගෙන ගෙදර එන්නේ. හරි දුඹුරු අර සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ ආ දුඹුරු ඇඳගෙන ගෙදර එන්නේ. ලොවෙත් අම්බලගෙන් ගුටි කනවන්නේ. මං අහන්නේ ඉස්කෝලයක් ලස්සන වෙන එක මට හිතිච්ච දෙයක. ඉස්කෝලයක් පිළිවෙලකට ලස්සනකට තියෙනවා කියන එක මාර ෆේල් වැඩක් නේද කියන්නේ. ඒ කියන්නේ හැඩි වෙන්න ඕනි නේද මේක. ඒ කියන්නේ මේ ස්කෝලවල වල තියෙනවා අයියේ මේ අනේ සමාවෙන් දේව හරි දුර්වල තැන් අපේ තියෙන මේ අධ්‍යාපනික ආයතනික මේ රාමුවස්සේ. ළමයි පාගපු නැති තනකොළ තියෙන ප්ලේසස්. හරිද? කියන්නේ මොන දහබලු වැඩක්ද ඒක? හරිද? ඒ කියන්නේ ඉස්කෝලයක් අස්සේ තියෙනවා ළමයි පාගපු නැති තනකොළ තියෙන තැන්. හරිද? ළමයි කුරුටු බලි අඳපු නැති පොඩි මේ බිත්ති කෑලි තහනම් උන්ට. ඒ කියන්නේ එහෙම තියෙන්න පුළුවන් මාර විනයවත් නෑ. කියන්නේ මම පසු කාලෙම මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයේ තිබේ. ඒ විද්‍යාලවල ඒකේ තියෙන ඩිසිප්ලින් ප්‍රොසෙස් එකක්. එහෙම තියෙන්න පුළුවන්. මම කියන්නේ තහනම් කරපු තැන්. ඒ ළමයින්ට යන්න හොඳ සේෆ්. උන්ට මේ යන්න අල්ලන්න තහනම් කරපු මල් ගස්. මොන ගොන් ආතල් දේව මං කියන්නේ. ඒවා හෙන ගොන් ආතල්නේ. මං කියන්නේ මේ මට කියන්න ඕනේ අන්න ඒක කියන්නේ ඔයා කියපු වැඩේම වෙන භාෂාවක. ඔයා කියගෙන යන්න. නෑ ඒක ගැලපෙනවා. ඒක ගැලපෙනවා. ඒ කතන්දරේ මේ අපේ ප්‍රශ්නෙට ඕක මාර විදිහට ගැලපෙනවා. මොකද ළමයෙක් කියලා කියන්නේ ඇත්තටම හරි හැඩයක් නැති දෙයක්. කිසිම හැඩයක් නැහැ. කියන්නේ හැම ළමයෙක්ම යුනික්. ඒගොල්ලන්ට එක එක විවිධ දක්ෂතා තියෙනවා. ඒවා එකක්වත් යුනික් නැහැ. හැබැයි මේ දැන් තියෙන පාසල් ඇතුලේ මේ ළමයාගේ තියෙන හැඩය තවදුරටත් උද්දීපනය කරන. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි ඔය කතා කරන්න පුළුවන් තමයි මැණික්. මැණික් ගල් ගත්තාම මැණික් වර්ග තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. හරිද? කොච්චර මැණික් විශාල ප්‍රමාණයක් තිබුණත් මැණික් ගලක් කියලා ගන්න හැම ගලක්ම එකම කට් එක නෙමෙයි දාන්නේ.
මැනික් ගලක් ගත්තාම අපි ඉස්සෙල්ලම මැනික් ගලේ බලනවා ඉවලුවේට් කරලා බලනවා මේකේ කැරට් කීයක් බේරන්න පුළුවන්ද මේක ඇතුලේ පළුදු තියෙනවද පළුදු අයින් කරන්න පුළුවන්ද ඒතර මේකට හරියන්නේ මේ ෆේසල් කට් එකක්ද එහෙම නැත්නම් කැෂුවල් කට් එකක්ද ඊට පස්සේ මොන වගේ දේ මොන ඒ කියන්නේ ඒ එක එකට විවිධ වෙච්ච ඒකේ වර්ණය අනුව ඒකේ හැඩය අනුව ඒකේ තියෙන කෙමිකල් කම්පොසිෂන් එකත් එක්ක මේකට දාන්න ඕනේ කට් එක අපි ඩිසයිඩ් කරන්නේ මැනික් ගල ඉවලුවේට් හැබැයි මේ හැඩයක් නැති පුංචි ළමයි ඉස්කෝලේට ආපුහම අපි ඒ ළමයින් ඒ මැනික් කැට ටික ඔපදාන්නේ ඒ මැනික් ගලේ තියෙන විශේෂත්වය ඉවැලුවේට් කරලා නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිලබස් එකක් හදලා තියෙනවා. ඒ සිලබස් එකට හරියන්න අච්චු පොත් ටිකක් ගහලා තියෙනවා. මේ ජනතාවගේ තියෙන මේ බදු මුදල් වියදම් කරලා ඔය ටික ඉස්කෝලේට ඉවලා තියෙනවා. ගුරුවරු පිරිසක් ඉන්නවා. මේ තියෙන අපේ තියෙන අච්චුවට ළමයි දාලා එළියට ගන්න එක කරන්නේ. එතකොට නිකන් හිතලා බලන්න දැන් ඔය අමාර අපි උදාහරණය තුලෙම මැනික් ගලක් තියෙනවා ඒකට මේ දාන්න ඕනි එක කට් එකක් ඒ වුණාට අපි කියමුකෝ දැන් ඔය මැනික් ගල තියෙනවා සිල්කි කියලා තියෙනවා මේ ග්ලාසි කියලා තියෙනවා. සිල්කි මැනික් ගලක් නම් අපි ඒකට පොඩි අර රවුන්ඩ් ෂේප් එකක් එන විදිහට බෝල වගේ එකක් තමයි දාන්නේ. එතකොට තමයි ඒකේ තියෙන ලස්සන පේන්නේ. ඒ කියන්නේ දිලිසෙන එක පේන්නේ. ඔය වගේ ගලකට ෆේෂල් කට් එකක් ගැහුවොත් ඒක වටිනාකමක් නැහැ. ඉතින් එතකොට ඉස්කෝලේට එන ළමයින්ම එක අච්චුවකට දාලා ඔක්කොම ටික එළියට ගත්තොත් කොච්චර ප්‍රශ්නයක් තියෙනවද? අපි ආපහු මේ මාතෘකාව ඇතුළට ආවොත් අපේ මූලික මාතෘකාව තමයි විනය විරෝධී වැඩක් කරන ළමයෙක්ව පාසලෙන් ඉවත් කිරීම කොච්චර සාධාරණද? මොකද මම ඔය ඉස්සෙල්ලා මම අර කලින් කිව්වා වගේම දකින්නේ මම 10 වසරේ ඉන්නකොට මම දකිනවා ඉස්කෝලේට යපු ළමයි කීප දෙනෙක්ව ඉස්කෝලෙන් අස් කරනවා. ඒගොල්ලෝ විනය විරෝධී වැඩ කරාගෙන. මට ඇතිවෙච්ච මූලික ප්‍රශ්නය තමයි දැන් මේ පාසල කියන ආයතනයේ තියෙන්නේ අර මැටි ගුලිය ඔප කරලා ලස්සන ළමයි සමාජයට වැඩදායි සමාජයට ප්‍රශ්නයක් වෙන්නේ නැති සමාජයට හොඳ කෙනෙක් හොඳ පුරවැසියෙක් වෙන්න හොඳ පුරවැසියෙක් ඒක හරි වැදගත් ඒක හොඳ පුරවැසියෙක් කියන කැලල හරි වැදගත් මොකද පුරවැසියෙක් වෙනකොට අපිට හැම වෙලාවෙම සමාජීය වශයෙන් තියෙනවා මේ ඔබ්ලිගේෂන්ස් ටික ඩියුටිස් නෙමේ රෙස්පොන්සිබිලිටිස් නෙමේ ඔබ්ලිගේෂන්ස් උඹට කැමති නම් කරන්න පුළුවන් අතහැරලා දාන්න පුළුවන් හැබැයි හොඳ පුරවැසියෙක්ට තියෙන ඔබ්ලිගේෂන්ස් ටිකක් තියෙනවා එතකොට ඔය ඔබ්ලිගේෂන්ස් ටික ෆුල්ෆිල් කරන්න ලැහැස්ති මිනිස්සෙක් එළියට දාන එක තමයි ඉස්කෝලේ කාර්යභාරය. එතකොට ඉස්කෝලේදී ළමයෙක් අහු වෙනවා විනය විරෝධී වැඩක් කළා. ඒක පාසල ඇතුළේදී කරපු දෙයක් වෙන්න පුළුවන් එළියදී කරපු දෙයක් වෙන්න පුළුවන්. ළමයාව හදන්න තියෙන තැන ඉස්කෝලේ නම් විනය විරෝධී වැඩේ කරපු ළමයාව පාසලෙන් එළියට දාපුවම හදන්නේ කවුද? එතකොට ඒ පාසල කියන පද්ධතිය පාසල කියන ආයතනයේ හර පද්ධතියත් එක්ක ඒ ක්‍රියාකාරීත්වය මොනතරම් දුරට ගැලපෙනවද නැද්ද? ඕක තමයි මම පොඩි කාලේ ඉඳලා හිතපු ප්‍රශ්නේ. එතකොට කවුද ඒ ළමයා ඇත්තටම හදන්නේ? එතකොට අපිට පුළුවන් ද සමාජයට වැඩදායි පුද්ගලෙක් එහෙම නැත්නම් සමාජ විරෝධී නොවන පුද්ගලෙක් හොඳ පුරවැසියෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු. ඉතින් මම කියන්නේ විනය විරෝධී වැඩක් ළමයෙක් කරලා තියෙනවා නම් ඒකෙදි අපි මුලින්ම ඉවැලුවේට් කරලා බලන්න ඕන දේ තමයි ඇයි ඒ දේ කරේ කියන්නේ. මොකද මම දකින විදිහට මම මේ ලෝකයේ දේවල් දකින විදිහට හරි වැරදි කියන දේවල් තීරණය කරන්නේ සමාජයේ විසින්. ඔව්. ඒ කියන්නේ පිටත. මේ අවකාශය කියන අර necessity hasn't law වගේ වැඩක්. ඒකට එලියෙන් තමයි මේක ඉවැලුවේට් කරන්නේ. හරිද වැරදිද? ඔයා හරිද වැරදිද? ඔයා කළුද සුදුද ඉවැලුවේට් කරන්නේ. හැබැයි ඕනම පුද්ගලයෙක් යම් දෙයක් කරනකොට ඒ මොහොතේදී ඒක ඒ පුද්ගලයාට නිවැරදි වැඩ. සාපේක්ෂව නිවැරදි වැඩ. ඒක ඇවිල්ලා තියෙන්නේ එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්. එයා අහපු දැකපු දේවල් වලින් වෙන්න පුළුවන්. ඒ මොහොතේදී ඒ පුද්ගලයාට ඒක වැරදි වැඩක් නෙමෙයි. එයාට අනුව ඒක නිවැරදි. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ ළමයා ඒක කරන්න හේතු වෙච්ච දේ හොයාගෙන ඒක එහෙම නොකළ යුතුයි කියන එක අපි ඒ ළමයාට ක්‍රමිකව කියා දෙන්න. ඒ ළමයා ඉන්නේ ඒ වගේ එන්වයරන්මන්ට් එකක් ඇතුළේ නම් මං කියන්නේ පාසලට පුළුවන් වෙන්න ඕනේ ඒ ළමයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඒ ළමයාව අයින් කරන්න දෙමව්පියෝ ඉන්නවනම් දෙමව්පියොත් එක්ක එහෙම නැත්නම් එයාගේ බාරකාරයෙක් අනිවාර්යෙන් පාසලකට එනකොට ඉන්නවනේ. පාසලට එනකොට බාරකාරයෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන. එතනිනුත් එහාට ගිහිල්ලා ඒකත් එතනින් වෙන්නේ නැත්තම් අපිට තියෙනවා ළමා හා කාන්තා කාර්යාංශය. ආයතනික වශයෙන් පාසලට පුළුවන් මෙන්න මෙහෙම දරුවෙක් ඉන්නවා අපේ ඉස්කෝලේ මෙන්න මේ දරුවාට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ දේවල් හොයාගෙන තියෙන්නේ. අපි ඒක අඩු කරන්න ඒක මිනිමයිස් කරන්න එහෙම නැත්නම් ඒක නැති කරන්න එයාගේ බාරකාරයත් එක්ක අපි මේ වගේ ගමනකුත් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට තාමත් මේක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒගොල්ලන්ගේ අවශ්‍ය අවධානය යොමු වෙලා නැහැ. ළමයා එහෙම හැදෙන්නේ නැහැ. එතකොට නීති මේ වශයෙන් ඔයගොල්ලන්ගේ පියවර ගන්න. මොකද පාසලකට යන්න පුළුවන් අර නීතිය රාමුවට විතරයි. ඒ කියන්නේ නීතිය වෙනකන් විතරයි.
එතනින් එහාට ඒ දේවල් යන්න නම් ඒකට අදාළ ආයතන තියෙනවා. මං කියන්නේ ළමයි පින ගංජා ගහලා කුඩු ගහලා වරක්කු බීලා මොනවා හරි ඕනම දෙයක් කරලා වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී මම කියන්නේ ඒක අපි උත්සාහ කරලා අර අතෙන්ට එන්න ඕන. එකපාරටම ගෙඩිය තේරිය වගේ පාසලේ තියෙන අර ඔයා කිව්ව අර පාසලට තියෙන ලස්සන පාසල් තියෙන ළමයි ලස්සන කරන්නද ළමයි ඉන්නේ පාසල් ලස්සන කරන්න කියන කතන්දරේ. පාසලේ ලස්සන ආරක්ෂා කරගන්න මේ ළමයව එළියට දානවා නම් අපි හදන්නේ පාසල් වල ළමයිද නැත්නම් ලස්සන පාසල්? ලස්සන පාසල් මං කියන්නේ. ලස්සන පාසල් හදන එක ඇත්තටම අපිට ඕනිද? මොකද ඒක කියන්නේ චාටර් නේද ඒ වැඩේ? චාටර්. ඉස්කෝලේ ලස්සන වෙලා ළමයි කැත වුණොත් මොකක්ද ඒකෙන් තියෙන තේරුම? ඉස්කෝලේ කැත වුණත් ලස්සන ළමයි ඉන්නවනේ. ඔව්. ඒ කියන්නේ මේ ඔය ඕකට මට තව ඇඩ් කරන්න පොඩි කැලලක් තියෙනවා මේ ඇඩ් කරන්න නෙමෙයි කියන්නේ මට නේ හිතෙන වැඩ. සහ දැන් ඔය මොකක් හරි වරදක්. දැන් ඔයාගේ කතන්දරේ මාර මේ ඇත්ත කතාවක් මොකද ඕනම අපි වුණා මොකක් හරි වැඩක් කරන්න. ඒ කියන්නේ අපි ඒකට පිට ආතල් නන්නේ. හරිද? ඒකට හැම වෙලාවම ඩිසයර් එකක් තියෙනවා. වැඩි ඇස්සේ ඩිසයර් එකක් තියෙනවා ආශාව. එතකොට එකක් තමයි අපි ඒක එතකොට වැරද්දක් බවට පත් වෙන්න ආයතනික පරාසයක් අස්සේ නීති රාමුවක් දෙන්න පුළුවන්. ඒකේ ආයතනික සමාජීය ආකෘතියක් තියෙනවා නේද? එතකොට ඒ ආකෘතිය ඇතුලේ ඒක නුසුදුසු නම් ඒක වැරද්දක් වෙන්නේ. එතකොට ඒක මොනවා හරි වැරදි වෙන්න පුළුවන්. ඒක ප්‍රොෆෙෂනල් කැලල තියෙන්නේ ඔය කියන ඔය මේ කියන්නේ ඒ නුසුදුසු කියන කතන්දරේ තියෙන්නේ ඒ පද්ධතිය පැවැත්ම උදෙසා. උදෙසා අනිවාර්යයෙන්. හරිද? ඔව් ඒක හරි. වෙනස් පද්ධතියක මේ යම් පද්ධතියක වැරදි කියන ක්‍රියාව වෙනත් පද්ධතියක නිවැරදි වෙන්න පුළුවන්. සරල උදාහරණයකට ගත්තොත් ලිවින් ටුගෙදර්. ඔව් ෂුවර්. ඒ කියන්නේ ඔව් එහෙම වැඩ ගොඩක් තියෙනවා. මම කියන්නේ ද්‍රව්‍ය භාවිතයේ පවා අනිවාර්යයෙන් සමාජවල ඕකේ. එතකොට දැන් ඔය කතන්දරය ඇස්සේ අපි ඊළඟට මම හිතන්නේ කියන්නේ පාසල් පද්ධතිය ඇතුලේ අපි try කරන්න ඕනි එකක් තමයි එයාගේ ඩිසයර් එක හඳුනා ගන්න සහ ඒ ඩිසයර් එක කොහොමද අපි ස්විච් කරන්නේ. ඒ කියන්නේ සායි කියන්නේ රීප්ලේස් කරන්න. ස්විච් කරනවට වඩා ස්විච් කරන්න බෑ. රීප්ලේස් කරන්න කොහොමද? ඒ කියන්නේ එයාගේ ඩිසයර් එකට දැන් උදාහරණයක් විදිහට අපේ දැන් මගේ ඉඳලා තියෙන දරුසගේ මගේ පාසල ඇතුලේ ඒගොල්ලෝ ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වලට හැබැයි නෙමෙයි මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒක එතකොට අපේ මගේ යාළුවෝ ඉඳලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හරිද? ඒ කියන්නේ මගේ කුඩා කාලේ. එතකොට අපි හැම වෙලාවෙම කියන්නේ මම දකපු දේ තමයි උන්ට මේ උඩ තියාගෙන හරිනවා ටීචර්ස්ලා. ඒ කියන්නේ උන් මාර කාලකන්ණියෙක් මූව හදන්න බෑ. ආමුන්ගේ අම්මලා තාත්තලාගෙන් තමයි මේ වෙන්නේ කියලා අරුව මෙන්ටැලිටි බස් වල. ඒ කියන්නේ ඌව සමූහ දූෂණයක් එක කන්නේ කර සමූහ දූෂණය. එතකොට මේ මං කියන්නේ හැබැයි ඒ චරිත ඒ කියන්නේ මේ මගේ සමහර යාළුවෝ හැබැයි උන් වෙන වැඩකට දක්ෂයි. හරිද? උන් සමහරක් උන් සර්කිට්ස් හදන්න දක්ෂයි. හරිද? ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් හදන්න දක්ෂයි. සමහරක් උන් අක්කම් වලට දක්ෂයි. සමහරක් උන් ගහමරා ගන්න දක්ෂයි. හරිද? ඒක ස්කිල් එකක්. ස්කිල් එකක්. ඒ කියන්නේ උන් මාෂලි පර්සනැලිටි එක කෝඩිනේෂන් පාර්ට් එක ඒ කියන්නේ ඒ වගේ සිටුේෂන් එකකදී ගන්න ඕනේ ඇක්ෂන් එක තීරණය කරන එක ක්‍රිටිකල් තින්කින් දැන් සරල උදාහරණයක්. හරිද? ඒ කියන්නේ මේවා මම දන්න ඒ කියන්නේ මම මේක ෆ්‍රේම් එක අස්සේ ජීවත් වෙන්න try කරනවා. සමා වෙන්න හැබැයි කියන්නේ මම හිතනවා මගේ සුදුසුකමම මේ පුටුවට වාඩි වෙන්න මම එහෙම ෆ්‍රේම් එක නඩත්තු නොකරින්. මගේ කුඩා කාලේදී අපි ඔයා අහලා ඉතින් සයිඩර් කියලා જાතියක් තියෙනවා. හරිද? සයිඩර් හැ. සයිඩර් හදලා අපි ඔය කියන්නේ මගේ යාළුවෝ ඉන්නවා උන්ට මතක් කරා ඒක පාර හදලා වැඩ අපි සයිඩර් හදලා කට්ටිය අද මේ උන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බබුරු වගේ හිටියා. එතකොට මේ ඉස්කෝලේ දෙද ඉස්කෝලෙන් තමයි අපිට පාඩම කියලා දුන්නේ. ආ රයිට්. පැසවීමේ පාඩම අපිට විද්‍යාව මිස් තමයි කියලා. 10 වසරේ. එතකොට මේ අපි හදලා ඕක හදපු ඩයල් එක කියන්නේ මම එහෙම මේ රෙසිපීස් ගැන දැනුමක් වෙන්නේ නෙමෙයි. නමුත් මං ඒක හදන විදිය බලා හිටියා. ඕ ඒ කියන්නේ ගාන්ට අදාළ කරන ද්‍රව්‍ය මම ද්‍රව්‍ය ගැන කියන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ මාර රස්තියස් බදනවා වගේ අපි අතල්ලා ඉන්නේ. හරිද? ඒ රෙසිපි එකට අදාළ කරන අමුද්‍රව්‍ය ටික ගාන්ට එක අස්සට දාලා හරිද? ගාන්ට වතුර දාලා හැසවන්න තියලා උගේ ශික්ෂණය කියන්නේ මට ඒක කවදාවත් මගේ ජීවිතේ කරන්න බෑ. මට ඒ රෙසිපි එක මේන්ටේන් කරන වැඩේ. ඒ කියන්නේ මම දැම්ම නම් එහෙම අර සීනියම වැඩි වෙලා වැඩේ බොකල. හරිද? හැබැයි අර ඒක ගාන්ට මේන්ටේන් කළා. මං කියන්නේ ඌව ටිකක් ඩෙවලොප් කළා නම් ඌ සමහරක් විට හොඳ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න තිබුණා. අර කෙමිකල්
වෙන්න තිබුණා. ਉਹ සමහරකට හොඳ කුක් කෙනෙක් වෙන්න තිබුණා. හරිද? ඒ කියන්නේ අර ඔය සමහර ඉස්සර ඔය විට වගේ දේවල් හදන්න අපේ එක්ස්පර්ට්ලා හිටියේ. උන්ගේ ඇත්තටම එක්ස්පර්ට්ලා. හරිද? අපිට මේ වැඩේ කරන්න බෑ. ගාන්ට පදමට අරවා මේව දාලා ගාන්ට මේ වැඩේ හදන වැඩේ අපිට කරන්න බෑ. හරිද? සමහර කෙනෙක් හිටියා මාෂලි වලියකට ගියාට පස්සේ උන් මේ අපි වගේ චකාබයල වල් ෂොට් නෙමෙයි. හරිද? අපි මැද්දට බැන්න පස්සේ ජඩ බඩ ගාලා ගහනවා එක්ක පණ කඩාගෙන දුවනවා. ඔය දෙකෙන් එකක් නේ අපි තෝරගන්නේ. අරුන් එහෙමනේ මේ ගාන්ටුන් පොසිෂන්ස් වලට ඇවිල්ලා උන් හරි මාෂලි උන් හරි ඒ කියන්නේ සමහර අය මේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගත්ත අයත් නෙමෙයි උන්ට මොකද්ද මන් දන්නේ බ්ලඩ් සෙන්ස් එකකින් ආපු දේවල් ඒවා. හරිද? මම එතකොට හැම වෙලාවෙම කල්පනා කරපු දේ තමයි උන්ට ඒ පැත්තෙන් පොඩි පුෂ් එකක් දුන්නා නම් එහෙම අඳුනාගත්ත ගුරුවරුත් ඉන්නවා. ඒ කියන්නේ මේ අනේ මම ගෞරවයෙන් මෙන්ෂන් කරන්න ඕනේ ඔයාලට නෑදෑ සම්බන්ධකමකුත් තියෙනවා ජයන්ති නන්දා. ඒ කියන්නේ එතුමිය දැන් ජීවතුන්වත් නෑ. ජයන්ති නන්දා අපි කියන්නේ අවගමිස් කියලා. එතුමිය එහෙම අපිව මාර විදිහට ටිකක් අපි ලවුට් කළා. අපිට පස්සේ කතා කරන්න තියෙන මාතෘකාවක් තියෙනවා. මම ඒ කාලේ නැන්දත් එක්ක කතා කරපු එක. කියන්නේ මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම වගේ නැන්ද නැති වෙන්න කලින් මම එයත් එක්ක කතා කරපු මාතෘකාවක් තියෙනවා. එයා ඔයගොල්ලන්ගේ පාසලේ මට මතක විදිහට මේ කැරිය ගයිඩන්ස් කරේ. මම නැන්දත් එක්ක කතා කරා ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා. අපේ දරුවන්ට ඒ කියන්නේ මේ අපේ පාසල් වල ඉන්න දරුවන්ට කියන්නේ මම අත්දැකපු ප්‍රශ්නයක් මට ඕනේ උනේ ඊට පස්සේ ජෙනරේෂන් වලට නැති කරන්න. ප්‍රශ්නේ තමයි අපි 9 වසරේදී O levels කරන්න යනකොට අපි දැනගෙන හිටියනම් අපි වෘත්තිමය වශයෙන් අපිට ගැලපෙන්නේ මොකද්ද සුදුසු මොකද්ද කියන එක අපි එහෙනම් අපි A level කරන්නේ මොකද්ද කියන එක තීරණය කරලා අපි O level ફોකස් කරන්නේ A level වලට ඕනි දේ කරන්න. නමුත් මේ අපේ තියෙන රටාව ඇතුලේ අපිට ඔය හිඩසක් තියෙනවා. ඔය හිඩස පුරවන්න අපි දෙයක් ගැන ඒ කාලේ කතා කරා. අපි ඒක ගැන වෙන දවසක් කතා කරමු. ඒක සවිස්තරාත්මකව. ඔව් කැරි ගයිඩ්ස් ගැන අපි අනිවාර්යයෙන්ම මේ වෙනම කතා කරමු. ඒක වෙනම කතා කරන්න ඕනේ. ඉතින් එතකොට මේ අපි අපේ කතා කර ඉන්න කෑල්ලට ආපුවාම ඉතින් එතකොට මම අහන්නේ ඇයි අපි තවදුරටත් මේක ක්‍රියාත්මක කරගෙන යන්නේ? ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ මේක ගැන? ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඇත්තටම අධ්‍යාපනය ලබන ආයතනයකට පාසල ඇත්තටම අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් පමණක්ම විය යුතුද? පාසලේ නම ආරක්ෂා කිරීමට ඒකේ ඉන්න පොඩි ළමයි බිලි දිය යුතුද? මොකද කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් මේ අර අහවල් ඉස්කෝලේ කොල්ලෙක් නේ ඕක මේ කුඩුත් ගැහුවා එදා අපි බලාගෙන. ඉස්කෝලේ නම කැත වෙන එකයි ලොකුම ප්‍රශ්නේ. ඉස්කෝලෙන්ට පුළුවන් වුණා නම් මේ ළමයා තවදුරටත් එහෙම කරන්නේ නැහැ කියන එක සත්‍යාපනය කරලා මේක එළියට ගෙනියන්න. එහෙම නැත්නම් ඒ ළමයාව වෙනම අරගෙන කවුන්සලින් තියෙනවා. කවුන්සලින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ළමයාගේ දෙමව්පිය හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ළමයාගේ පරිසරය වෙනස් කරන්න පුළුවන්. මාර විදිහට කරන්න පුළුවන් දේවල් තියෙනවා. පාසලක් වශයෙන් නෑ ඕක සමස්ත සමාජයක් වශයෙන් එකපාරට මේ රටේම දේවල් කරන්න බෑ. හැබැයි පාසලක එක පන්තියක ඉන්න ගුරුවරයෙකුට පුළුවන් නම් මේ ප්‍රශ්නය හඳුනාගෙන මොකද පන්තියේ ළමයි 40ක් ඉන්නවා නම් මේ 40 දෙනාම ඔය වගේ විනය විරෝධී දේවල්ට අහු වෙන්නේ නැහැ නේ. බොහෝ වෙලාවට සෙක්ෂන් එකකින් 4-5ක් තමයි රටට දැනෙන විදිහට ඉස්කෝලේට දැනෙන විදිහට විනය විරෝධී දේවල් කරන්නේ. ඔය අතරිනුත් එකෙක් දෙන්නෙක් තමයි ඉස්කෝලෙන් අස් වෙන තැනට වැඩ කරන්නේ. ඉතින් මං අහන්නේ දැන් අපිට පන්ති භාර ගුරුවරු ඉන්නවනම් විෂය භාර ගුරුවරු ඉන්නවනම් විනය භාර ගුරුවරුත් ඉන්නවනම් ඔය එක සෙක්ෂන් එකකින් අස් කරන්න වෙන එක ළමයාව අර පාත් එක දිගේ එක්කන් ගිහිල්ලා ඉස්කෝලෙන් අස් කරන්නේ නැතුව එතනින් මෙහා තැනකදී අපිට බේර ගන්න බැරිද? සහ ඒ කියන්නේ ඒක අයි ඒ කියන්නේ මගේ ඔළුවට එන දේ. ඒ කියන්නේ මාකටිං ගැන හිතනවා නම් ඉස්කෝලයක් විසින් ඒක මං කියන්නේ ලොකු මාකටිං මෙමි. එගේමන්ට් එකක් බව. ඒ කියන්නේ වා හිතන්නකෝ දැන් මූ ඒ කාලේ මෙන්න මෙහෙම ඩයල්ලා හැබැයි මේ ඉස්කෝලේ මූව ගොඩ නෑ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි ඒ ළමයාගේ පෞද්ගලිකත්වයට හානියක් කරලා තියෙනවා. ඒ මාකටිං පොයින්ට් එක නෑ මම ඉස්කෝලේ ප්‍රචාරණයක් කියලා නෙමෙයි. දැන් කොහොමත් එළියේ මිනිස්සු ටිකක් එහෙම කතා කරනවා ළමයි ගැන. එන මූ මෙන්න මෙහෙම කැරක්ටර්. හිතන්නකෝ දැන් ගමක ඉන්නවා නම් කොහොමත් අපේ ගම්වල ඉන්න පොඩි අය ඕපදුන්නේ මගේ හොඳ ලස්සන වැඩක් ඕපදුන්නේ කියලා කියන්නේ. හරිද? එතකොට මේ මිනිස්සු කතා කරනවා මේ කෙල්ලගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක පට්ටව. හැබැයි මේ කෙල්ල මේ ඉස්කෝලේ ගිහිල්ලා මාර මේකේ දැන් ડોක්ටර් කෙනෙක්. නැත්නම් මේකේ දැන් මෙඩිසින් කොලෙජ්. හරිද? නැත්නම් මෙඩිකල් කොලෙජ්. නැත්නම් හරි අකමැති කැල්ල. ඔව්. ඒ කියන්නේ අර අපි වෛද්‍යවරුන්ටවත් ඉංජිනේරුවන්ටවත් මේ හොඳ ඒවා ඇත්තටම හොඳ තැන්. මං කියන්නේ සමාජීය වශයෙන් අන්න ඒක උක්ත කරලා මිනිස්සුන් ඉවැලුවේට් කරනවා නම් ඒකත් ඒකට මම මේ දෙවෙනි කැල්ල කියන්නේ.
දෙවනි එක තමයි ඒ කියන්නේ හැම වෙලාවෙම ඔයා හිතන්නකෝ කියන්නේ මම කියන්නේ මම මේ අර ඉස්සරහ පෙළි වල ඉන්න උන් ගොබිලෝ කියන කතන්දරේ කියනවනේ මේ ඇත්තටම අපිට උන් එක්ක පොඩි මොකද්ද මන් දන්නේ ඇරියස් එකක් තිබුණා තමයි හරිද තිබුණා තමයි හරිද මේ පොඩි කාලේ අපිට එහෙම අප්සෙට් එකක් තිබුණා උන් හැමදාම අපි ගෙදර වැඩ කරගෙන ආවා ටීචර් කිව්වම අර දෙක රත් වෙන්න දෙන්නේ තුනක් තමයි හැබැයි මං කියන්නේ ඒක නෙමෙයි මම මේ මෙන්ෂන් කරන්නේ මං කියන්නේ පාසලක් වගේ පද්ධතියක් අස්ස ඕනම පද්ධතියක් අස්සේ ඒකෙන් ගේම ඉල්ලන සෙට් එක නොවේ විනය විරෝධී කියලා කියන්නේ උන්ට ඇල්ෆා ගට් එකක් තියෙනවා පොඩි ඇල්ෆා ගට් එකක් කියන්නේ උන් මේකේ තියෙන පද්ධති මේ ගුණාංග ටික ගණන් ගන්න නැහැ උන්ට ඒව අදාළ නැහැ උන්ගේ ඩිසයිර් එක තමයි මේන් එක පර්සනැලිටි එකක් තියෙන මිනිස්සු හරි පර්සනැලිටි එකක් තියෙන මිනිස්සු ඔය හිතන්නේ පර්සනැලිටි එක පාවිච්චි කළා නම් ඒ ඉස්කෝලේ සමහරක් විට ඒ ඉස්කෝලේට අර වෙන ඉස්කෝලවල් වලට වඩා පොඩ්ඩක් රෑන්ක් අප් කරගන්නත් තිබ්බා ඒගොල්ලන්ගේ මාකටිං ප්‍රොසෙස් එක ASCII අර වාර මුලින්ම කිව්වා විදිහට අර සයිඩර් හදන කතන්දරේ වගේ මගේ යාළුවෙක් හිටියා ග්‍රේඩ් 7 වලදී හතවසර ඉන්නකොට ඒ ළමයා පන්ති ඉගෙන ගන්නේ නැහැ ලොකු ළමයි එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා මෙහෙමයි කියලා ගුරුවරු කොන් කරලා වගේ හිටපු ළමයි. ඒ ළමයාගේ විනය හොඳ නැහැ. ඒ හැම ප්‍රශ්නයක්ම ඒ කියන්නේ ළමයෙකුට පාසලකදී බනින්න පුළුවන් හැම විදිහකටම බැනුම් අහපු ළමයි. හැබැයි ඌට ඒ කාලේ පුළුවන්කම තිබුණා අර ඒ දවස්වල තිබුණ අර පොඩි ඇට බෝල තුවක්කු කියලා අපි කියන්නේ අර පොඩි ඇට විදින තුවක්කු. එයා රයිෆල් එක. එයා රයිෆල් එක මූ කෑලි වලට ගලවලා මූ අපෝ ඇසෙම්බල් කරනවා. අර ස්ප්‍රින්ට් ටික හරි තැනට දාලා ඒ දාන්න ඕනි කෑලි ටික හරියට දාලා ට්‍රිගර් එක හරියට දාලා මූ කෑලි වලට ගලවන පිස්ටල් එක රීඇසෙම්බල් කරනවා. මන් දන්නේ මට නම් ඒ කාලේ ඒක හිතන්නවත් පුළුවන් වැඩක් නෙමෙයි. ගැලෙවොත් හයි කරන්න පුළුවන් තුවක්කුව පේන්න වැඩ කරන්නේ. හැබැයි තව උදාහරණයක් හොඳ උදාහරණයක්. මයි ක්ලාස් එකේ හිටිය කොළුවෙක් ඌ මේ සමා වෙන්න කියන්නේ මේක වැරදි වචන නම් ටීක් කැල්ලක් දාමු වැල කතා ලියනවා. හරිද? ඇත්තට මේ වැල කතා වලට නගිනවා. හරිද? අනේ අම්මා බල්ල ඒ කියන්නේ මේ දස්ස බලු කතා නෙමෙයි. මේක හරි කොමන් නේ කියන්නේ මං හිතන්නේ අපි දැන් අවුරුදු 20ක් විතර පන්නලානේ ඉන්නේ. දැන් මට අවුරුදු 26ක් විතර. ඒකට අයියරත් මං හිතන්නේ අවුරුදු 40ක්වත් වෙනවා එතන හරිද? හරිද? එතකොට ඒ කියන්නේ මේ එතකොට අපි ටිකක් වැඩි හිටියෝ අන්න වැඩි හිටියෝනේ. එතකොට මේ භාෂාව පතනරි. ඔව් එහෙම මේ තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතකොට අපි කුඩා කාලේ කියන්නේ මං හිතන්නේ අපි 8 වසරේ විතර අපේ හාදෙක් හිටිය වැල කතාවේ සහ මේ ඌ පොඩි කැලෑ පත්තරයක් යවනවා 7 වසරේදී 7 වසරේදී තමයි ඌ වැල කතා ලියන්නේ අන්න හරි ඒ කියන්නේ 8 වසරේදී වගේ ඒ කියන්නේ අපි එතකොට හිටියේ දස්සම අර ඉස්කෝලේ විසින් හංගඩු ගහලා තියෙන පන්තිය තමයි අපි හිටියේ ඕ කැලෑ පත්තරයක් යවනවා සාමාන්‍ය සත්‍යයකට පාරක් විතර. ඒ කැලෑ පත්තරේ තියෙනවා ටීචර්ස් වලට මඩ ගහලා. පොඩි කාටුන් මේ ඇඳලා ඒ කාටුන් රූප. ඊට පස්සේ ඌ සින්දු ලියනවා පොඩි පොතක් අරගෙන. මේක බලනවා නම් ඒ හදේ ඌ දන්නේ නැති මම තමයි මේ ඩයලොග් කියලා. හරිද? කමෙන්ට් කරන්න එපා. එපා මම ඔබේ නම කිව්වේ නැත්තේත් ඔබ අවුරුදු. හරිද? ෆේක් එකකින් වගේ නම් කමන්නේ. එතකොට මේ එහෙම ක්‍රියේටිවිටි එකක් අපි ගාව ඒ කාලේ තිබුණේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් අපි පසු කාලිනව කෙටි කතා ලිව්වා, නව කතා ලිව්වා, සින්දු ආදී ලියලා සල්ලි හම්බ කරගත්තා. හැබැයි අපිට ඒ කාලේ තියා මේ කාලෙවත් එහෙම ක්‍රියේටිවිටි එකක් නැහැ. කියන්නේ නගින්න පුළුවන් තරමට වෙල කතා ලියන්න අපිට. එතකොට මං කියන්නේ ඒ ක්‍රියේටිවිටි එක නේද අර හංගඩු ගහලා, අර ඇන ටික වටේ ගහලා, කුරුසෙට තියලා ඇන ගහලා කුරුසෙ පිටින් එළියට දාන්න. ඔව්. ඉස්කෝලේ ගේට් එකෙන් එළියට දාන්න. උට ඒක රීප්ලේස් කරගන්න වෙන තැනක් හොයලා දුන්නා. දැන් උදාහරණයකට අපි මේ කතාව කියලා තියෙනවා. ඒ කියන්නේ කතා කරලා තියෙනවා. ෆෝන් හබ් එකට වගේ. මම කියන කමක් නෑ නේද? ඒ කියන්නේ මගේ යෝජනාව ඉන්ඩස්ට්‍රි එකක් නෑ. ඒ කියන්නේ අපි මේ පොනෝග්‍රැෆි කියලා එළියට දාලා තියෙන අපි වෙනම කතා කරමු. පොනෝග්‍රැෆි කියලා එළියට දාලා තියෙන්නේ එහෙම හොඳ තැනක් නේද? ඒ කියන්නේ ඌ මොකෙක් හරි දැන් ඒක අපි සයිකොලොජි ගැන යම් ආකාරයකට කියවීමක් තියෙනවනේ පැත්තයි. එතකොට උගේ ඒ ඩිසයර් එක උගේම වෙන ප්‍රෙෂර් එකක් බවට රීප්ලේස් වෙලා වෙන මේ මං කියන්නේ අන්එතිකල් ඩිසයර් එකක් විදියට ඌ ඒක වෙන කවුරු හරි කෙල්ලෙක් දිහා බලාගෙන මාස්ටර්බේට් කරන්න වගේ දෙයකට පෙළඹෙනවට වඩා හොඳ නැද්ද ඌ බ්ලොග් එකක් මේන්ටේන් කරන එක? අනිවාර්යයෙන්. හොඳ නැද්ද ඌ මොකක් හරි ටිකක් ක්‍රියේටිව් විදිහට ෆෝන් හබ් එකේ වෙන්න පුළුවන් නැත්නම් YouTube එකේ වෙන්න පුළුවන් මොකක් හරි මේ channel එකක් මේන්ටේන් කරන එක. ඌට ඉන්ටර්නැෂනල් ඉන්කම් සෝස් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔතන දැන් ඕක අපි හරියට ගැටෙන තැනක්. මම කියන්නේ මේ ඉස්කෝලේ ළමයින්ට මේව කරන්න කියලා නෙමෙයි. ඒක හරි නෑ ඕක ගැටෙන තැනක් කියන්නේ දැන් ඔතන අපි යෝග ගැන කතා කරනකොට සංස්කෘතික හරපද්ධතියකුත් තියෙනවා. ඔව්.
එකන සංස්කෘතික හරපද්ධතියක් ඇතුළේ අපි විශ්වාස කරන දේවල්ටිකක් තියෙන මේ විදිහට කරොත්තමයි මේක හරියන්න කිය මේ විදිහට නොකොරොත් මේ වගේ රිනාත්මක දේවල් වෙන්න පුළුවන් දර ඔන්න ගැටුමත් එක ගැන සමස්ත සමාජයක් විසි නර මුලින්ම කිව්ව එක තමයි කෙනෙ සමාජයේ පැවැත්ම වෙනුවෙන් තමයි හරපද්ධති තියෙන් එතකොට මේ හරපද්ධතිවලට බලපෑමක් ඇතිවෙනවා කියලා කියන්නේ මේ පවතින සමාජයට බලපෑමක් ඇතිවෙනවා එතකොට ඒ බලපෑම හරහා මේ සමාජයෙන් සවයි වෙන මිනිස්සු ටිකක් ඉන්නවා ඒ මිනිස්සුන්ට බලපෑමක් ඇතිවෙනවා හරිද එතකොට ඒ බලපෑමත් එක්ක ඒගොල්ලන්ගේ දෙන ජීවිකාව වෙන්න පුළුවන් ඒ දේවල් වලට ඒව නැති වෙලා යන ඉඩ තියෙනවා ඔය ප්‍රශ්නෙත් එක්ක තමයි මේ වගේ රටක් ඇතුළේ අපේ රට වගේ තැනක් ඇතුළේ පෝනෝග්‍රැෆි කියන ඉන්ඩස්ට්‍රි එක බිහි වෙන්නේ නැත්තේ ඔය ගැන මෙම ගැන හොම දේන කියල දසකට පිසෝට්ටකින් බැඩුම් හන දට ගෙන ඔක්කරගන්න නැකල ඔක්කරගන්න බැනුගන්නට අරගෙන අරගෙන අපි වෙනම කියන පෝනෝග්‍රෆි සහ කල්ස කියන සංස්කෘතිය කියන ගැන කතා කරන ගැන මට තියෙන වෙන කොහම බැනුම් හන අදහස්ටිකක් එක සම්බන්ධ එක ගැන අපි කතා කරමු මම දකින්න මේ අධ්‍යාපන රටාව ඇතුළේ බිහිවෙන්න ඕනි දේ තමයි දැන් අපි දැනට තියෙන අපිට ටියුට බේස් ඩියුකේෂන් සිස්ටම් කියන්නේ අපි ගුරුවරයා තමයි මේක මූලික පදනම මොකද මේක ඇත්තටම බිහිවෙන්න මේ 1940 ගණන් වල අපි නිදහසාරගෙන ඊට පස්සේ මේ 1960 ගණන් වල වගේ මට මතක මේ CWW කන්නංකර මහත්තයා නිදහස් අධ්‍යාපනය ප්‍රතිස්ථාපනය කරාට පස්සේ මේක ස්ථාපනය කරාට පස්සේ අපිට දීලා තියෙනවා මධ්‍ය විද්‍යාල සංකල්පයක් ඔය කතන්දර ටිකත් එක්ක ඒ කාලේ අපිට තිබුණා ලොකු ප්‍රශ්නයක් දැනුම සුලභ නැහැ එතකොට ඔය සුලභ නැති දැනුම මිනිස්සුන්ට බෙදා දීම උදෙසා තමයි මේ විශ්වවිද්‍යාල මධ්‍ය විද්‍යාල පාසල් කියන සංකල්ප ටික බිහි වෙන්නේ එතකොට ඒවා ඇවිල්ලා දැනුම කේන්ද්‍රීය තැන් එතකොට ඒකට ඇවිල්ලා ඒ ආයතනය හරහා තමයි මිනිස්සු දැනුම උකහා ගන්න නමුත් මේ වෙනකොට ස්මාර්ට් ෆෝන් ඇතියෙන ඕනි කෙනෙකුට දැනුම කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ස්මාර්ට් ෆෝන් එක කියන එක දැන් අපි මීට අවුරුදු 3කට කලින් මේක ගැන කතා කරා නම් මිනිස්සු කියන්න පුළුවන් කොහෙද මේ ළමයින්ට ස්මාර්ට් ෆෝන් කොහෙද මේ අපේ ගෙවල් වල ස්මාර්ට් ෆෝන් හැබැයි ඒක අපිට ඇත්තටම මේ කොවිඩ් කතන්දරෙත් එක්ක කොවිඩ් හොඳයි කියනවා නෙමෙයි කොවිඩ් වලින් පස්සේ සමාජීය වශයෙන් රටවල් වලට හැම මුළු ලෝකෙම ලැබිච්ච මේක තමයි තාක්ෂණය මිනිස්සු භාවිතා කරන්න පටන් ගත්තා සූම් තාක්ෂණය ඔස්සේ මිනිස්සු කතා කරන්න පටන් ගත්තා WhatsApp group වලින් ළමයින්ට ටියුට් ටික දෙන්න පටන් ගත්තා ළමයි Google කරන්න ඉගෙන ගත්තා ඔය වගේ දේවල් ඉතින් මම කියන්නේ දැන් දැනුම මිනිස්සුන්ට සුලභයි ඉතින් තවදුරටත් අපි අර පහුගිය කාලේ තිබිච්ච මේ මොනවද knowledge centers එහෙම නැත්නම් මේ දැනුම කේන්ද්‍රීය කරගත්ත ආයතන මතම ඩිපෙන්ඩ් විය යුතුද දැනුම වෙනුවෙන් දැන් මම කියන්නේ මෙතනින් එහාට මම සජෙස් කරනදේ මම යෝජනා කරනදේ පාසලක් කියන එක අවශ්‍ය වෙන්නේ මේ අපිට සුලභව තියෙන දැනුම හරියට ෆෝකස් කරගන්න කොහොමද කියන එක හොයාගන්න නැතුව දැනුම ලබා දෙන්න කියන එක නෙමෙයි මොකද දැනුම මිනිස්සුන්ට සුලභයිද ඕන වෙලාවක ඕන දෙයක් ගැන මොකද දැන් සරල උදාහරණයක් තමයි අපි මේ නිතර දැන් අහනවා පහුගිය කාලවල අවුරුදු 15න් 16න් මේ ඩිග්‍රී ගත්ත ළමයි දැන් මේ ඊයේ පෙරේද මේ ආසන්නතම සිද්ධිය තමයි ගිය අවුරුද්දේ ජනවාරි මාසේ හරි පෙබරවාරි මාසේ හරි ඕ ලෙවල් තිබුණා ඕ ලෙවල් ලිව්වා දෙසැම්බර් හරි ඔය අවසාන භාගය ලඟ වෙන්න ඒ ලෙවල් ලියපු ළමයා ඕ ලෙවලුත් පාස් ඒ ලෙවලුත් පාස් මාස 6ක් වගේ ඔය සුළු කාලයක් ඇතුළත ඉගෙනගෙන අපේ කාලේ වගේ ගත්තොත් එහෙම මම ඇත්තටම අහලා තිබුණේ නැහැ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි මේ වගේ සිද්ධියක් වාර්තා වෙන්නේ ඉතින් ඒ කියන්නේ ඒ ළමයාට දැනුම ලබා ගැනීමට අවකාශය ඕනි තරම් මේ අවස්ථාව ඇතුළේ තිබිලා තියෙනවා එතකොට ඒ ළමයාට කුමන හෝ මේ වාසනා ගුණයක් හින්දා දෙමව්පියන්ගෙන් සහ එයාගේ ගුරුවරුන්ගෙන් ඒ අවශ්‍ය කරන දැනුම ෆෝකස් කරගන්නේ කොහොමද කියන දේ ඩිලිවර් වෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ එක එක දරුවන්ට ආවේනික වෙච්ච ඒ මැණික් කැටවල තියෙන ඒ ගුණාංගවල තියෙන ඒ මැණික් කැටවල තියෙන ගුණාංග හරියට ලස්සනට එළියට එන විදිහට උපදාන්න අවශ්‍ය කරන ඒ දේවල් ඒ කියන්නේ දැනුම ෆෝකස් කරගන්න විදිහ තමයි මම හිතන්නේ දැන් ඉස්කෝලේ වලින් උගන්වන්නේ. ඒ වගේම මේ දැනුම වුණත් දැන් අපි හරියට ගත්තාම දැනුම කොච්චර තිබුණත් ඔයා ඒ දේවල් හරියට ඇප්ලයි කරන්න දන්නේ නැත්නම් ඔයාට මේකට විනයක් නැත්නම් මේක කන්ටිනියස්ලි කරගෙන යන්න ඩිසිප්ලින් එකක් නැත්නම්
ඔයාට ඒක කරගන්න වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට මම කියන්නේ දැන් මේ අර ළමයි ඉස්කෝලේට ආපුවාම ඉස්කෝලේ අඹ කැඩුවේ නැත්තම් ඒ ළමයිගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා වගේ එකක් මට දැනෙනවා. මොකද ළමයි කියලා කියන්නේ හැම වෙලාවෙම මේකේ සීමා දන්නේ නැති ඒවා. අපි උන්ට සීමා කියා දෙන්නේ තරවටු කරලා නම්. මොකද සීමාවක් අපි දෙයක් කියා දෙනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තරවටු කරලා අපිට සීමාව කියා දෙන්න පුළුවන්. නැත්නම් ඒක අත්දැකීමෙන් ඉගෙන ගන්න ඉඩ දෙන්න පුළුවන්. අවබෝධය සහ මේ බලපෑම් කියන්නේ බලෙන් අපි කරේ පටවන්නේ. එතකොට පාසලට ඇවිල්ලා නිදහසේ ඒ ළමයාගේ තියෙන මේ නිදහස් අවකාශය බව විසිරවන්න ඉඩ නැත්තම් පාසල ඇතුලේ ඕක පාසලේ හිර කරගෙන ගිහිල්ලා මේ ළමයා ඕක විසිරවන්නේ කොතනද? එළියේ. එතකොට ඉස්කෝලේදී බලපෑම් කරලා ඒ ළමයාට අපි විනය ලබා දීලා බර කරලා හිර කරලා මේක ඇතුලේ අමුතුම ජීවීන් කොටසක් හදලා උන් එළියට දාපුවාම සීමා නැත්නම් මොකද සමාජය කියලා කියන්නේ ඇත්තටම මේ සංස්කෘතික සම්බාධක අපිට තිබුණාට සීමාවක් නැති තැනක්. ඔයාට කැමති ඕනි දෙයක් කරන්න පුළුවන්. ඔයාට කැමති ඕනි කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඔක ඉගෙන ගන්න ඉස්කෝලෙන් එළියට ගියා. ඒ වගේම තමයි ඉස්කෝලේ වගේ පන්ති වගේ සර්ව සාධාරණ නැහැ. ඔයා ඉස්කෝලේට ගියාට පස්සේ හැම එක්කෙනාම එකම යුනිෆෝම් එකක් අඳින්න ඕනේ. ඔයාගේ ඇඳුම එක සර්ව සාධාරණයි. හැබැයි ඉස්කෝලෙන් එළියට ගියාම ඒක මාර වෙනස්. එතකොට ඇත්තටම මේ තියෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ඉස්කෝලවලින් එළියට දාන්නේ සමාජය ගැන දන්නේ නැති 아무තු ජීවීන් කොටස. එතකොට අපි මේ විනය කියන එක බලෙන් මේ ළමයින්ගේ කර උඩ පටවලා මේ ළමයින්ව ප්‍රෙෂරයිස් කරලා පෙට්ටියක් ඇතුළට දාලා රාමු කරලා එළියට දාපුවාම රාමුවක් නැති නිදහස් අවකාශයකට දාපුවාම මේ ළමයි විසිරෙනවා. ඉස්කෝලේ ඇතුළේදී ඉස්කෝලේ අඹ ටික කඩලා ඉස්කෝලේ බෝල ගහලා වීදුරුවක් කඩලා ඔය ටික කරලා මේක වැරදි කියන එක ඒ අත්දැකීමෙන් කියන්නේ ගයිඩන්ස් එකට කවුරු හරි පිටිපස්සේ ඉන්න වෙලාවේදී වැරදි කරලා වැරද්ද අවබෝධ කරගත්ත මිනිහා ඔතනින් එළියට ගියාම නිදහස් අවකාශයේදී අවබෝධයෙන් වැරද්ද නොකර මං වැරදි නම් නිවැරදි කරනවා කියන්නේ මේ ඔය කියන්න මෙන්න මෙහෙම එකක් ගැන තමයි කියලා මම යන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ තියන්නේ වැරදි හරි විදියට කරන විදිහ කියලා දෙන්න නේද? හරියටම වැරදි හරි විදියට කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මොකද මම මේ අපේ ගෙදරදී අපේ අම්මත් එක්ක කතා කරපු දෙයක්. මගේ නංගි වැඩට යන්න එහෙම නැත්නම් එයා කෝණිමට යන්න ලෑස්ති වෙනකොට එයා මටත් එහෙමයි. චාර්ජර් එක ගත්තද, ෆෝන් එක ගත්තද, ඇඳුම් ටික හදාගත්තද, පොත් ටික ගත්තද හැමදේම බලනවා. එයා උදේට අම්මට මේ එයාගේ වැඩට යන්න කලින් කෝල් එකක් දුන්නාම නැත්නම් එයාගේ ක්ලාස් එකකට යන්න කලින් කෝල් එකක් දුන්නාම එයාගේ ඉන්ස්ටිටියුට් එකට යන්න කලින් කෝල් එකක් දුන්නාම අම්මා අරක ගත්තද මේක ගත්තද දොර වැව්වද අරව කරාද මේව කරාද හැමදේම අහනවා. හරිම මාර විදිහට එයා කරන දේවල් වල ෆැක්ට් චෙක් කියන්නේ චූටි දේවල් පවා චෙක් කරනවා. අම්මගේ චෙක් ලිස්ට් එකක් වගේ. මම එයාට යෝජනා කරපු දේ තමයි අම්මේ එයාට වරද්ද ගන්න ඉඩ දෙන්න. එයාට කියලා දෙන්න දේවල් ඉස්සෙල්ලම දේවල් කියලා දෙන්න. මෙන්න මේවා තමයි ඔයාලට හදාගන්න පුළුවන් වැරදි, මෙන්න මේවා තමයි හදාගන්න බැරි වැරදි. ඊට පස්සේ එයා වැඩ කරගෙන යනකොට එයා වරද්ද ගන්න ඉඩ දෙන්න. අපි ජීවත් වෙලා අපි එයාගේ පස්සෙන් ඉන්න වෙලාවේදී එයා දේවල් වරද්ද ගත්තාම අපිට පුළුවන් ගිහිල්ලා හරි. ඔයාට වැරදුනානේ. දැන් ඔයා වැටුණා. නැගිටින්න. මෙන්න ඔයාව තුවාල පිහ දැම්ම, වැලි පිහ දැම්ම, ඔන්න තුවාල වලට පිහ දැම්ම. අපිට පුළුවන් එයාට සහායක් වෙලා එයාගේ ලබාගත් අවබෝධයෙන් කොහොමද දේවල් මේව කරන්න කියලා එයා හරි ගස්සන්න අපිට පුළුවන්. එයා වරද්ද ගත්තා. හැබැයි එයාට වැරදිලා තිබුණ නැත්නම් එයා වැරදි නැහැ කියන දැනන් හිටියේ නැත්නම් අපි නැති කාලෙක වැරදුනහම කවුද යවගේ? එතකොට මම යෝජනා කරන දේ තමයි පාසල තියෙන්න ඕනේ පාසල් ඇවිල්ලා ළමයින්ට වැරදි කරන්න. ඔව්. අඹ ගහකට ගල් ඉස්සමෙන් වැරදි කරන්න. අඹ ගහකට ගල් ගහලා අඹ කඩා ගන්න ඕනේ. ඒ අඹ ගහට ගල් ගහනකොට පරිස්සමෙන් ගල් ගහන්න දන්නේ නැතුව මේක ගල ගහලා ළඟ ළමයෙක්ගේ ඔළුව පැලුනොත් අන්න එතනදී අපි කතා කරලා කියා දෙන්න ඕනේ බලන්න දරුවෝ මෙහෙම දේවල් වෙනවා. අඹ ගහට ගල් ගහන්නේ පරිස්සමෙන්. ඔයා මේක නොකල යුත්තේ ඇයි? ඉස්කෝලෙත් දුවන්න ඕනේ. දුවගෙන ගිහිල්ලා ඒගොල්ලෝ වැටෙන්න ඕනේ. වැටුනහම තමයි තේරුම් ගන්න මම පරිස්සමෙන් දුවන්නේ කොහොමද කියලා. මොකද සමාජයට ආපුවම අපිට අඹ ගස් වලට ගල් ගහන්න වෙනවා. අපිට අටු මේ ඉවරයක් නැතුව දුවන්න වෙනවා. ඒ දුවනකොට පරිස්සමෙන් දුවන හැටි කියා දෙන්න තමයි ඉස්කෝලේ තියෙන්නේ. අපි ළමයට දුවන්න එපා කියලා හිර කරලා තියාගෙන ඉඳලා සමාජයට ගියාට පස්සේ මේ ළමයා දුවනකොට වැටෙද්දි කවුද නැගිටවන්නේ? වැටෙද්දි කවුද බේරගන්නේ? ගල් ගහලා පොලිස් කාර්යයේ ඔළුව පැලුනහම හිරේ යන්න තු බේරගන්නේ. මොකද
මොකද පාසල කියන පද්ධතිය ඇතුළෙදී අපිට ලොකු අවකාශයක් තියෙනවා වෙන ඕනම ප්‍රශ්නයක් පාසලෙන් පිටට නොයා ළමයින්ට දේවල් අවබෝධ කරවන්න. ඉස්කෝල තුළ අපි දන්න කන්න තෝනි තරන් දේවල් වෙලා තියෙනවා සමහර දේවල් දෙමවපියන්ට යන්නෙත් නෑ ගුරුවරු විසින්ම ඒ ප්‍රශ්න එතනතිම මේ නිෂ්ක්‍රිය කරලා ඒ ළමයින්ට සමාජී වශයෙන් ප්‍රශ්නයක් නොවන විදිහට සහ ගෙදර යන්නවත් බැරි ප්‍රශ්නයක් නොවෙන තැනට කරලා ළමයිම ගොඩදාපු ගුරුවරු ඉන්නවා අපිට. ඉතින් එතකොට මම කියන්නේ පාසල විය යුත්තේ ඒක. පාසල කියන වෙනම පද්ධතිය. ඒ කියන්නේ ඒක සමාජයෙන් වෙන් කරපු පද්ධතියක් හදලා තියෙන්නේ. අර අශීලාචාර ගැලපෙන්නේ නැති උන්ට දේවල් අවබෝධ කරලා. එතනින් එළියට යනවනේ විනයක් හික්මියක් තියෙන අය. හැබැයි ඒක මේ උදේට බලන් ඉඳලා කොණ්ඩේ කපායනවර නැත්තම් කොණ්ඩේ කපනවා. එහෙම නෙමෙයි. අපි ළමයට කියා දෙන්න ඕනේ ඇයි ඔයා කොණ්ඩේ කපන්න ඕනේ. ඇයි ඔයා කොණ්ඩේ කපලා රැවුල කපලා පිළිවෙලට ඉන්න ඕනේ. දැන් ඔබ කාලයක් හිටියා කොණ්ඩෙත් ඔයාගෙන රැවුලත් ඔයාගෙන. ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා ඒ කාලෙදී ඔයාගේ පෙනුම මාකට් කරපු කෙනෙක් නෙවෙන්න නිසා. ඊට පස්සේ ඔයා මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා අයියේ මට මෙන්න මෙහෙම මේ ඉන්ටර්විව් එකක් තියෙනවා. මම මොකද කරන්නේ? කොණ්ඩේ කපාගෙන යන්නද නැතුව යන්නේ? අන්න ඔයා එක තැනකට ඇවිල්ලා තියෙනවා මම කොණ්ඩේ කැපිය යුතුද නැද්ද? ඒ කියන්නේ එතකොට අර ඔයාගේ තිබිච්ච අර සෙන්ස් එකක් තියෙනවා. ආන්න විසිරිච්ච ඔයාගේ තියෙන අර අශීල බව ශීලාචාර කරදත යුතුද? මම කියන්නේ කොණ්ඩේ වවනේ උන් අශීලාචාරයි කියන එක නෙමෙයි. මම අශීලාචාරය තමයි. හරිද? ඒ කියන්නේ සමස්ත සමාජයක් කොණ්ඩේ කපනකොට කොණ්ඩේ වපන්න ඕනි කියලා තීරණය කරන එක ඇතුළෙම තියෙනවා මේ රාමුව ඇතුළේ ඉන්න ඕනි නෑ කියන කතන්දරය. ඉතින් එතකොට ඔයාට අවස්ථාවක් එනවා මම මේ දේ කළ යුතුද කියලා හොයන්න. මේ පෙනුම මේන්ටේන් කළ යුතුද කියලා හොයන්න. ඒක ඔයා කරගෙන යන විදිහට ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන. ඒතර පාසල කියන එකත් මම කියන්නේ අර වගේ වැරදි කරන ළමයි ඉන්න ඕනි තැනක් තමයි පාසල. වැරදි කරන ළමයින්ව පාසලෙන් එළියට දානවා නම් ඒක පාසලක් නෙමෙයි වෙන මොකක් හරි මාකටිං වැඩකට පාවිච්චි කරන ආයතනයක්. ඒක මොකද්ද කියන්නේ මම දන්නේ සමහර විට මම තමයි මෙහෙම ඉස්කෝලයක් ඇතුලේ බලන්න මේ ඉස්කෝලේ ෆොටෝස් ගහලා අපිට දාන්න පුළුවන් ලෝකෙටම එකයි මේ වගේ තියෙන්නේ. හරිද? ඉතින් එතකොට ඒ මිනිස්සයා උත්සාහ කරලා තියෙන්නේ මේ පාසල හදපු මිනිස්සු එහෙම නැත්නම් පාසල එතෙන්ට ගෙනපු මිනිස්සු උත්සාහ කරලා තියෙන්නේ Tamanට බ්‍රෑන්ඩ් එකක් හදන්න. පාසලකින් විය යුත්තේ ලබා දෙන එක නෙමෙයි. පාසලකින් එළියට ගිය ළමයි ඒ සමාජය ඇතුලේ ක්‍රියාත්මක වෙන විදිය දැකලා මිනිස්සු කියනවා නම් හරි හොඳ පාසල. මේ ඉස්කෝලේද. දැන් ඒතකොට ළමෙක් ගිහිල්ලා කියනවා ඔය පට්ට උදාහරණයක් තියෙනවා. මම ඒක ඉන්ටර්විව් එකකට ගියාම මට කලින් අපේ ඉස්කෝලේ මේ අයියා කෙනෙක් ඒ ඉන්ටර්විව් එකට ගියා. ඉස්කෝලේත් පොඩ මෙන්ෂන් කරනවා. ඉස්කෝලේත් පොඩ මේ උදාහරණය හැටියට ඉස්කෝලේ මෙන්ෂන් කරන්නේ කොහොමද නැහැ. ඉස්කෝලේට කවුරුත් කරනවා. හරිද? ඉතින් ඊට පස්සේ මේ ඉතින් අයියා කෙනෙක් ගියා. ඒ අයියා ගිහිල්ලා ඉන්ටර්විව් එකේ කතා බහ කරලා ඉවර වෙලා ආවා. ඊට පස්සේ මම ගියා. මම ගියාට පස්සේ මේ එතන ඉන්ටර්විව් බෝඩ් එකේ හිටියේ මේ අධ්‍යාපන ආයතනයකම ඉන්ටර්විව් එකක්. ගුරුතුමා කිව්වොත් ඔබතුමා දන්නවා ගුරුතුමාව. ඒකෙන්ද අපි ඒකත් කතා නොකරෙමු. මම පස්සේ කියන්නම් මේක ඉවර වෙලා. හරිද? යමක් ලියමින් හිටියේ. මම වාඩි වුණා. ඔළුව ඉස්සුවා. ඉස්සෙල්ලාම උඩ බොත්තම දාගනින් කියලා කිව්වා. බොත්තම දාගත්තා. ඊට පස්සේ ඉතින් විස්තර ටික කතා කරලා ඉවර වෙලා මමත් ගියා එළියට. මට පස්සේ හිටියේ ඔයගොල්ලෝ ඔබතුමාගේ පාසලේ අයියා කෙනෙක්. එතුමා ගිහලා වාඩි වෙච්ච ගමන් අර ගුරුතුමා අහලා තියෙන ප්‍රශ්නේ තමයි උඹත් මේ ඉස්කෝලේද? ඇයි සර් එහෙම ඇවිත්? ඔය උඩ බොත්තම දාගනිකෝ. ඉතින් එතකොට එතනදී මම කියන්න උත්සාහ කරන දේ තමයි අපේ බාහිර පෙනුම හරිද? අපි අවබෝධයෙන් මේන්ටේන් කරා නම් අපි ඒ කාලේ අවබෝධය මේක අපිට තිබිච්ච අනවබෝධය. ඒ අනවබෝධයෙන් හින්දා තමයි මේ ඉන්ටර්විව් එකට යනකොට මේ උඩ බොත්තම දාගෙන යන්නේ නැතුව මේ ඇති මයිලකුත් තිබුණේ නැහැ ඒ කාලේ පොඩ්ඩක් මයිල් පේන්න බොත්තම අරගෙන ගියා. ඒ තියෙන්නේ අපිට අනවබෝධය තිබිච්ච නිසා. මොකද ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් උඩ බොත්තම දාන්න ඕනි. කොණ්ඩේ හරියට පිළිවෙලට කපන්න ඕනි. ඒ තිබුණා සෙන්ටිමීටර උඩ සෙන්ටිමීටර 3යි වටේ සෙන්ටිමීටර 1යි. ඔහොම මිනුම් පවා තිබුණා. ෆෝල්ට් එක පීන් කරපු අඳින්න හොඳ නැහැ. මේ ලූප්ස් තියෙන්න හොඳ නැහැ කලිසමේ. වගේ අපි ඒ නීති ෆලෝ කරගෙන ඉස්කෝලේ ගියා. අපි ඉස්කෝලේ යන කාලේ උත්තම දාන්න නැති ඉස්කෝලේට ගියේ නැහැ.
මොකද ඒක අපිට බරපැනක් විදිහට මේ පටවල තිබුණා. කවුරුත් හිටියේ නෑ ඇයි ඔයා මේක මේන්ටේන් කරන්න ඕනේ. ඇයි ඔයා මේක මෙහෙම කරන්න ඕනේ කියලා කියාද. හිටියේ කරගෙන ආවේ නැත්තම් උඹේ කලිසම කපනවා. කරගෙන ආවේ නැත්තම් කොණ්ඩේ කපනවා. අපිට කොයි වෙලාවක හරි කියා දුන්නා නම් පුතේ ඔයගොල්ලෝ කවදා හරි දවසක ඉන්ටර්විව් එකකට යනකොට මිනිස්සු ඔයාව මුලින්ම මනින්න ඔයාගේ පිටත පෙනුමින් කවයි. එතනින් පස්සේ තමයි first impression is the last impression. ඕක තමයි පොයින්ට්. එතකොට ඕක අපිට කියා දීලා ආයතනික වශයෙන් එහෙම නැත්නම් ඔයාව බ්‍රෑන්ඩ් කරන හැටි. ඕ ලොකු දේවල් නෙමෙයි. පොඩි කාලේ ඉඳලම ළමයින්ට තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් කරගන්න හැටි කියා දුන්නා නම් ඒ ළමයි තේරුම් ගන්නවා තමන්ගේ පෞරුෂය කොහොමද හදාගන්න ඕනේ, තමන්ගේ ගෙස්චර්ස් කොහොමද හදාගන්න ඕනේ, අපි කොහොමද මේ මිනිස්සෙක්ගේ කතා කරලා රැපෝට් එකක් බිල්ඩ් කරගන්නේ. ඔය දේවල් ගැන ඒ ළමයින්ට අවබෝධයක් ලැබෙනවා. මේ දේවල් හිර කරලා, තද කරලා ෆ්‍රේම් එකකට දාලා මේක ඔබ කළ යුතුමයි කියන තැන තිබ්බොත් අපි අර විදිහට ඒ ෆ්‍රේම් එක ඇතුලේ හිර වෙලා තමයි ඉස්සරහට යන්නේ. ඒ ගිහිල්ලා අපිට නිදහස් වෙන්න පුළුවන් තැනකදී අපි නිදහස් වෙනවා. මොකද මම අර ඉන්ටර්විව් එකට ඒ ආයතනයට යනකොට මගේ ෂර්ට් එකේ බොත්තම දාලාද කියලා බලන්න එළිය කවුරුත් හිටියේ නෑ. මම පාසලෙන් ඇතුල් වෙනකොට මගේ විනය මේ අපේ ඉස්කෝලේ විනයභාර ගුරුතුමා බලාගෙන ඉන්නවා. තව ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් බලාගෙන ඉන්නවා. දාගෙන තිබුණ නැත්තම් ධම්මල යවනවා. නැත්තම් මෙතනින් මහලා හරි කට්ටක් ගහලා හරි තමයි යවන්නේ එතකොට. බල කරලා තිබුණා. මම අර ආයතනෙට ඇද්දි කවුරුත් හිටියේ නෑ. සිකියුරිටි කිව්වේ නෑ. උඩ බොත්තම දාගෙන විසක් තෝ ඇතුළට යන්න. කවුරුත් කිව්වේ නෑ. මට නිදහස්. මම මේ නිදහස විමුක්ති විඳිනවා. හැබැයි මට අවබෝධයක් තිබුණා නම් මට මොකද මම ඒ ආයතනෙට ගියාම මට ඉන්ටර්විව් එක පාස් වෙන්න ඕනේ. ඒක හින්දානේ මම එතෙන්ට යන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන හැමදේම මම කරගන්නවා. ඒක තමයි අවබෝධය හරහා අපි විනය හදා ගැනීම කියලා කියන්නේ. දැන් පසු කාලීනව ඉතින් දේවල් දැකලා අහලා බ්‍රෑන්ඩින් ගැන ඉගෙනගෙන මාකට් කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඔය දේවල් එක්ක දැන් අවබෝධයක් තියෙනවා අපි තැනකට ගියාම ඉන්න ඕනි කොහොමද කියලා රංගපාන්න ඕනි කොහොමද කියලා. ඔව්. ඇත්තටම රංගපාන්න ඉන්න ඕනි නෙවෙයි. ඔව් රංගපාන්න ඕනි කොහොමද කියලා. ඉතින් මම කියන්නේ මේ පාසලක වැරද්දක් කරපු ළමයෙක් ඉන්නවා නම් අනිත් ඔක්කොම උන් අස් කරත් තියාගන්න ඕනි එක තමයි යෝ. ඔව්. මොකද සමාජයෙන් ඌ හැදුන්නේ නැති කියන්නේ අපි ළමයෙක් ඉස්කෝලේට එනකොට ඒ ළමයාට ගෙදරින් ආభాෂයක් ලැබෙනවා. ඒ ළමයා ආශ්‍රය කරන සමාජයෙන් ආభాෂයක් ලැබෙනවා. මිතුරු කණ්ඩායමෙන් ආభాෂයක් ලැබෙනවා. ඔය ආభాෂ තුනෙන්ම නිවැරදි ලෙස එහෙම නැත්නම් මේ අපේ සංස්කෘතික සම්බාධක ඇතුලේ සංස්කෘතික නීති රාමුව ඇතුලේ සංස්කෘතික රීති තියෙනවා. සංස්කෘතික රීති රාමුව ඇතුලේ හරියට ඉන්න ඒ ළමයාට අවශ්‍ය කරන දැනුම ලැබිලා නැහැ අර පද්ධති තුනෙන්ම. එතකොට පාසලෙනුත් ඕක දෙන්නේ නැතුව පාසල් පද්ධතියනුත් ඒ ළමයා නිරපා හරිනවා නම් කවුද ඒ ළමයාව හදන්නේ? කවුද ඒ ළමයට අවබෝධය ලබා දෙන්නේ? මං හිතන්නේ අපි හිතන්න ඕනි කැල්ලෝ ඒක. ඒ කියන්නේ මේ ඒක අර අමුවෙන්ම කිව්වොත් එහෙම ඒ කියන්නේ මේ ඉස්කෝලේ ඇතුලේ දැනටමත් හැදිලා තියෙන බ්‍රෑන්ඩ්ස් වලින් පාසලක් බ්‍රෑන්ඩ් තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදා ගන්නවා නේ. ඒක කියන ගොබ්බ වැඩක්. ඒ කියන්නේ ඉස්කෝලයක් කරන්න ඕනේ මේ බ්‍රෑන්ඩ්ස් හදලා එළියට දාන එක. අන්න හරි බ්‍රෑන්ඩ්ස් හදලා එළියට දාලා බ්‍රෑන්ඩ් එකක් වෙන එක. ඒ කියන්නේ තමන්ගේ ඩියුටි එක තමයි ඒක කියන්නේ. අර කවුද ජෝතිපාල මහත්තයා කියනවා වගේ මුතු බිහි කරලා අනුනට පුදනා මුතු බෙල්ලෙක් වෙන්න ඕනි පාසල. අන්න හරි. ඒ කියන්නේ මම කියන්නේ ඉස්කෝලයක් බ්‍රෑන්ඩ් එකක් නොවී තියෙන්න ඕනි කියලා නෙමෙයි. ඒක බ්‍රෑන්ඩ් එකක් ඉස්කෝලේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනි නැති බ්‍රෑන්ඩ් අලුතෙන් හදලා. අන්න හරි. තියෙන බ්‍රෑන්ඩ් එකක් මේන්ටේන් කරන්න ඉස්කෝලයක් ඕනේ නැහැ. මොකද සමහර වෙලේ ළමයි ඉස්කෝලේ ආවේ නැතත් අර එයාට හම්බ වෙන අනිත් මේ පෞල් පරිසරය, සමාජ පරිසරය සහ අනිකුත් එයාගේ තියෙන ඒ හර පද්ධති වලින් එයාට අවශ්‍ය කරන දැනුම, විනය, ශික්ෂණය හැමදේම ලැබිලා එයා ගොඩ නැගෙනවා. ඒතරේ ගොඩ නැගෙන එකෙක්ගෙන් ගොඩ යන එක නම් ඉස්කෝලේ ටියුෂන් සර් කෙනෙක්ගේ ඉස්කෝලේක ලොකු වෙනසක් නැති වෙනවනේ. ඔය මේ ලංකාවෙන් මේක මගේ කියලා ඇඩ් එක දානවා. මට නමක් ආවා ඒ නම කියන්නේ. හරි ඕකේ. මොකද දැන් පහුගිය කාලේ මම ඒක දැකපු දෙයක් තමයි A level result ආවේ අද උදේ 10ට නම් රිලීස් වුණේ. හවස 4 වෙනකොට ලංකාවේ පළවෙනිය මගේ කියලා ගුරුවරු ඇඩ් ටික දාලා ඉවරයි. හරි අමාරු ඇති ප්‍රසූත. හරි ඕකේ. ඉතින් ඔන්නෝම තමයි කතාව කරගෙන යන්නේ. මම හිතනවා අපිට කියන්න තියෙන දේවල් ටික අපි අපිට කතා කරන්න තියෙන දේවල් අපි ගොඩක් කතා කරා. ඉතින් මේ අපි කියන්නේ මේක කළ යුතුයි මෙහෙම විය යුතුයි කියලා. අපි රට හදන්න යනවා නෙමෙයි නේද? අපිට තියෙන ප්‍රශ්නේ ඕක. මං කියන ඔය ප්‍රශ්නේ ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති. මම හිතපුවට වඩා වෙනස් අප්‍රෝච් එකක්
හිතපුවා ඇති මොකද මම කැමති කෙනෙ ග්‍රෝත් මයින්සෙට් ඇතියෙන මනුසෙක් විදිහට මම කැමති මම දැකපු නැති මේ අප්‍රෝච් එක ඇතුළේ මම දැකපු නැති ප්‍රශ්නේ මම දැකපු නැති වැරද්ද සහ මට ගොඩ නැගෙන්න පුළුවන් සහ මම අලුතෙන් ඉගෙන ගත යුතු දේවල් ගැන දැනගන්න. ඉතින් ඔයත් ඒ තැන ඉන්නවා කියලා මම හිතනවා. ඔබ තමුන්නාන්සේලාත් ඒ තැන ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඒක හින්දා මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි වැරදි දෙයක් කිව්වනම් ඒකත් අපිට කියා දෙන්න. ඔව් ඒ කියන්නේ මේ අනිවාර්යයෙන් එකක් තමයි අපේ මේ තියෙන සාකච්ඡාව ඇස්සේ තියෙන මොනවා හරි වැරදි තියනවා නම් ඒවා කියලා දෙන්න සහ මේ අපේ මේ වැඩේ ඇස්සේ මොනවා හරි අදෙන්න තියනවා නම් කියන්නේ ස්ට්‍රක්චරල් නැත්තම් හරි මේක මේවා කතා කරන්න එපා මේවා හින්න ගොම් වගේ එකක් වුණත් කමක් නැහැ. මම කියන්නේ ඒවත් ඕගොල්ලන්ගේ අදහස් තියනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබන්න සහ අපි මේ කතා කරන දේවල් සම්බන්ධව අපි වග කියනවා. ඉතින් ඒ කියන්නේ අපේ අදහස් සම්බන්ධව අපි වග කියනවා. මොකද මේ අපි ඒ කියපු දේවල් අපි අහපු දැකපු සහ අපිට දැනෙච්ච දේවල් අපි කල්පනා කරපු දේවල් අපිට දැනෙච්ච දේවල්. ඔව් ඔව්. ඉතින් ඒකින්ද ඒ කියපු දේවල් වල සම්පූර්ණ වගකීම අපි ගන්නවා. යම් ආයතනයකට අපි එහෙම නම් කිව්වේ නෑනේ ආයතන වල නේද නෑ. ඒකට ඉතින් රීසනනම් සෝරි සෝරි උනත් කරන්න දෙයක් නෑ. ඕක තමයි අපිට ඉදිච්ච ඇත්ත. ඔව් ඔව්. මේක ඇත්ත කතන්දරේ. එතකොට හරි එහෙනම් ඔයගොල්ලන්ට වෙනද වගේ මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. තව ඔයගොල්ලන්ගේ මේ වගේ හිතන්න නිකන් පොඩි කැක්කුමක් තියෙන බුදු මාර්ගයේ අමාරුවක් තියෙන මිනිහෙක් ඉන්නවනම් ඒගොල්ලොත් එක්ක මේක share කරගන්න. ඒ වගේම තමයි දැන් මේ සමහර විට මෙතන කෙනෙක් ඉන්න පුළුවන් අපි මේ කියපු දේ තව කෙනෙක් එක්ක කියලා. ඒක එහෙම නෑ කියලා මේ මිනිස්සයාට රිදෙන්නම ගහපු කෙනෙක්. ඔව් ඔව්. ඉතින් ආරාධනා කරනවා ඒ වගේ අයට පොඩ්ඩක් share කරලා මේ මං වගේ හිතන තව යෝන් ඉන්නවා කියලා පෙන්නන්න. ඔව්. ඔව්. අපි show off කරමු. මේ මෙහෙම එවුන් තව ඉන්නවා කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න ඒ වගේ ගොඩක් අය තව ඉන්නවා. ඔයා කොහොමද එහෙම කියන්නේ? හරි එහෙනම් අපි subscribe කරන්න කියලා ආයෙ මතක් කරනවා. bell icon එක click කළොත් ඔයගලන්ට අපේ notifications බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ මොකක් හරි තව අල්ලපනල්ල කතාවක් එක්ක අපි නැවත එහෙනම් ජය වේවා. ජය වේවා. අයිබෝ. ජය වේවා. අයිබෝ. ඒකට රෙකෝඩ් වෙන්න නැති නේද? මොකද මේ විනාඩි 10කට යන්න ගියක 58යි. ඉතින් අවුලක් නැහැ නේද? ඔබට කපන්න දේවල් ගොඩක් තියෙනවනේ. උද්ද ඉර කපන්න දෙන්නේ. අයියෝ. රෙකෝඩ් කරලා. ඔස්ත. නෝ බැටරි. යනවා.